අපි කවුරුත් කැමති නිරෝගීව අපේ කටයුතු කරන්න. නිරෝගීකමත් එක්ක බලපාන තව බොහෝ දේවල් තියෙනවා. බෙහෙත් පමණක්ම නෙවෙයි. සමහරවිට ඔබ බෙහෙත් බොන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ බෙහෙත් ප්‍රමාණය ඔබ බොන්නේ මොකටද? ඔබ නිරෝගී වෙන්න. දැන් අපි වෙනත් ක්‍රමයකින් අපි ගීත ගායනා කිරීමෙන් අපිට පුළුවන් නම් මේ ආතතිය අඩු කරගන්න. බෙහෙත් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් නම් ඒ ඇත්තටම ලොකු ඔසුවක් වෙනවනේ සංගීතය කියන්නේ ලොකු ඔසුවක්. ඉතින් අපි උදාහරණයක් ගන්නවා. දැන් මේ ගීත තුල අපේ වේගය එහෙම නැත්නම් අපේ විවිධ වේග පාලනය කරගන්න පුළුවන් හැඩතල තිබෙනවා. අපි ගමු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයූ ලස්සන මියුරු ගීතයක් කලබල නැහැ ඒක. මෙන්න මේ වගේ ගීතයක්. මින්දද හිසර වැදී සැලින හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන්නන් උන්සඳ. දැන් මේ කලබල නැතුව මේ ගීතය බොහෝම සාවධානව ගායනා කරන්න පුළුවන් නම් යම් සමාධියකට ඔබට එළඹෙන්න පුළුවන්. ඒ සමාධිය තුළින් ඔබේ මනසට ලොකු සුවයක් ඔසුවක් ලැබෙනවා. මෙවැනි ගීත ගණනාවක් අපි අතර තියෙනවා. අපේ වැඩසටහන් තුළට එකතු වෙන ඔබට ඔබේ ඔය ආතතිය දුරු කර ගැනීම සඳහා එහෙම නැත්නම් ඔබ නිරෝගී වීම සඳහා බොහෝ අවස්ථාවන් තිබෙනවා. ඉතින් අපිත් සමග එකතු වෙලා ගයමු.